සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ට අදත් මම අරගෙන ඇවිල්ලා තිනවා ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක්. ඉතින් අද ඕගොල්ලන්ට මම කියලා දෙන්නේ ඕගොල්ලෝ මෙන්න මේ දකිනවා වගේ ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මේකට මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් මෙන්න මේ Lightroom කියන app එක Play Store එකෙන් download කරගන්න. ඉතින් ඕගොල්ලන්ට මේකේ mod එක ඕනේ නම් ඒක Google එකෙන් download කරගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට මේ app එක open කරගන්නවා. මෙන්න මේ වගේ තැනකට තමයි මේ app එක open කරගත්තාම එන්නේ. ඉතින් ඕගොල්ලෝගේ gallery එකේ තියෙන සියලුම ෆොටෝ මෙතන ඕගොල්ලන්ට පෙන්නනවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන edit කරන්න අවශ්‍ය ෆොටෝ එක මෙතනින් select කරගන්න. ඉතින් අද මම edit කරන්නේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් එහෙනම් මම මෙන්න මේක මේ විදිහට touch කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඕගොල්ලෝ එන්නේ. ඉතින් මේකේ ඕගොල්ලන්ට පේන ඇති setting වගේක් මෙන්න මෙතන මේ edit කියලා තියෙනවා. ඉතින් මේ edit කියන එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ටිකක් එනවා. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන උඩ තියෙනවා ලයිට් කියලා. මේ ලයිට් එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ සෙටින් එකක් එනවා. ඉතින් මේකේ මම මෙන්න මේ exposure කියන එක 40කට අඩු කරගන්නවා. මේකේ contrast කියන එක 20කට වැඩි කරගන්නවා. ඊට පස්සේ මේ පහලින් පේන ඔයගොල්ලන්ට highlight කියලා මේ highlight කියන එක මම 36කට අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ shadow කියන එක මම හදන්නේ. ඊට පහලින් තියෙන ඔයගොල්ලන්ට white කියලා මේ white කියන එක 23කට වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ black කියන එක 38කට අඩු කරගන්නවා. හරි ඉතින් මෙතන මේ ටික හදාගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝට පේන ඇති මෙන්න මෙතන උඩ තියෙනවා curve කියලා. ඉතින් මේ curve කියන එක touch කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේක තේරෙන සිංහලෙන් කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මහ ලොකු දෙයක් කරන්න නැහැ. මේ මම මේ කරන විදිහටම ඔයගොල්ලොත් මේක කරගන්න. මේක ඔයගොල්ලෝ මෙන්න මේ යටින් මෙන්න මෙහෙම ටච් කරලා මෙන්න මේ ඉරක් යන එක ටච් කරලා ඊට පස්සේ මෙන්න මෙතන මේ ඔයගොල්ලන්ට පේන දේ පොඩි රවුමක් එනවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට පහළට චුට්ටක් ඇද ගන්න. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ මෙන්න මේ උඩත් මෙන්න මෙහෙම ඉරේ මේ ටච් කරලා මේ හරියෙන්. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එතන රවුමක් එනවා. ඉතින් ඒ රවුම ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට උඩට චුට්ටක් ඇද ගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් done දෙන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන color කියලා තියෙනවා. මේ color කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ temp කියන එක 25කට අඩු කරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙනවා tint කියලා. ඉතින් මේ tint කියන එක 13කට අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ vibrance කියන එක දාගමු 13කට එකත් 13කට අඩු කරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙනවා saturation කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ 29කට වැඩි කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන මේ පාට රවුමක් තියෙනවා. ඉතින් මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන රතු පාට, තැඹිලි පාට, කහ පාට ඉතින් මෙහෙම කලර් ටිකක් තියෙනවා. මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ රතු පාට එකට ගිහින් ඒක saturation එක 16කට වැඩි කරගන්න. ඒක luminance එක 17කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ තැඹිලි පාට එකට යන්න. ඉතින් මේ තැඹිලි පාට එකේ luminance එක 17කට වැඩි කරගන්න. ඊට පස්සේ හරි ඉතින් එතන ඒ ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න මෙන්න මේ කොළ පාටකට. ඉතින් මේ කොළ පාටකට ගිහින් මේකේ saturation එක 19කට වැඩි කරගන්න. ඊට පස්සේ ඒක hue එක 43කට අඩු කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ කහ පාටකට යන්න. මේක saturation එක 31කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ luminance එක 7කට වැඩි කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ නිල් පාට කරලා කරන්න. මේ නිල් පාට එකේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට saturation එක 70ක් වෙනකන් අඩු කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලෝ done දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේකේ මෙන්න මේ පහළ මෙතන පේන ඇති effect කියලා තියෙනවා. මේ effect කියන එකට එන්න. මේකේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන texture කියලා තියෙනවා. ඉතින් මේ texture කියන එක මම 36කට වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ clarity කියන එක 84කට අඩු කරගන්නවා. මේක මේ enhance කියන එක 4කට වැඩි කරගන්නවා.
හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ විග්නේට් කියන එකට යන්න. ඒකල්ලා මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ amount කියන එක 67කට අඩු කරගන්න. මේකේ mid point කියන එක 40කට අඩු කරගන්න. ඊට පස්සේ මේක මේ weather කියන එක ඒක ඔයගොල්ලෝ 70කට වැඩි කරගන්න. හරි ඉතින් මේ තියෙන්නේ අපි අද එඩිට් කරගත්තු ෆොටෝ එක. ඉතින් මේ තියෙන්නේ මම කලින් එඩිට් කරන්න ගත්තු ෆොටෝ එක. ඉතින් මේ තියෙන්නේ අපි එඩිට් කරපු ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ එඩිට් එකක් ඔයගොල්ලන්ගේ ෆොටෝ වලට දාගන්න. ඉතින් ඔයගොල්ලෝ මේක හරියටම හැදුවොත් ඔයගොල්ලන්ගේ ෆොටෝ එකටත් මෙන්න මේ වගේ එඩිට් එකක් එනවා. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද ඔයගොල්ලන්ගේ ගෑලරි එකට සේව් කරගන්න කියලා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේන ඇති උඩ ෂෙයා එකක් තියෙනවා. මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ save copy to device කියලා එන තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔටෝම ඔයගොල්ලන්ගේ ගෑලරි එකට මේ ෆොටෝ එක save වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලුම දෙනාට සුබ දවසක්.